අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා නීතිඥ දුලාන් දසනායක මහත්මයා. අද අපි කතා කරන්නේ බන්ධනාගාරය ගැන. මොකද බන්ධනාගාරයේ පහුගිය දවස්වල හරිම hot topic එකක් වුණානේ. ඉතින් මට මේ human rights ගැන ගොඩක් කතා කරපු කෙනෙක් තමයි නීතිඥ දුලාන් දසනායක මහත්මයා. ඉතින් මට යත් එක්ක බන්ධනාගාරයට වෙච්ච දේ, එයා හිතන දේ මට ලංකාවට කියන්න ඕනේ. ඉතින් බන්ධනාගාරය ඇතුලේ මොකක්ද උනේ කියලා අපිට පොඩි විස්තරයක් කරන්න ඕනේ. දැන් බන්ධනාගාර ගැන ඇත්තටම අපි සෑහෙන කාලෙක ඉඳන් කතා කරපු මාතෘකාව. මේ බන්ධනාගාරයේ තදබදය වැඩි වෙනවා, මේකට වෙන විසඳුමක් අවශ්‍යයි කියන එක සෑහෙන කාලෙකින් අපි කතා කරලා තියෙනවා. මොකද ඒ කාලේ ඇත්තටම කවුරුවත් ඔබ ගැන ඇත්තට කතා කරෙත් නෑ, ඔයගොල්ලෝ කතා කරෙත් නෑ. ඔයගොල්ලෝ ඔබ ගැන කතා කරේ නෑනේ. එතකොට කවුරුත් කතා කරේ නෑ. ඒක නිකන් බන්ධනාගාරයේ එහෙම තමයි ඒක තියෙන්න ඕනි මට්ටමේ තමයි සාකච්ඡාව ලංකාවේ තිබ්බේ. ඒක නිසා දැන් සමාජයේ අවධානයට ලක් වෙලා තිබෙනවා මේ බන්ධනාගාරවල ඇති වෙලා තිබෙන තත්ත්වය නිසා. මොකද මේ බන්ධනාගාරවල තත්ත්වය හේතු කොටගෙන බන්ධනාගාරවල කැරලි ඇති වෙලා තියෙනවා, පිපිරීම් ඇති වෙලා තියෙනවා, බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බන්ධනාගාර නිලධාරීන් ওই තරම් ප්‍රමාණයක් ඝාතනය වුණේ සිරගෙදර ඇතුළේ, කියන රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළේ. ඊට අමතරව සිරකහුව ඝාතනය වෙලා තියෙනවා. අති විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොට සිරකහුව නෙමෙයි අතන රක්ෂිත බන්ධනාගාරගත රැඳවීම. පැහැදිලිවම අපි කියන්නේ උන් රක්ෂිත බන්ධනාගාරගත රැඳවීම තමයි මේ ගිහිල්ලා තිබෙන්නේ. කියන්නේ සැකකරුව. සිරකහුව නෙමෙයි සැකකරුව තමයි මේ ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මේක ඊටාම ජාත්‍යන්තර වශයෙන් මානසික විශේෂයේ ඊටාම කළු පැල්ලමක් ලංකාවට ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇත්තටම උදා වුණේ කොහොමද? අන්න මේක අපි කතා කරා. මේ තත්ත්වය උදා වුණේ බන්ධනාගාරවල අසීමිත තදබදයක් බන්ධනාගාරවල වර්ධනය වුණා. ඒ වර්ධනය වුණේ අද නෙමෙයි, ඒක පසුගිය කාලේ ඉඳන් දීර්ඝ කාලීනව වර්ධනය වුණා බන්ධනාගාර. ඊට පස්සේ ඒ වර්ධනය වෙන තත්ත්වයට අනුකූලව පහසුකම් ප්‍රමාණය වර්ධනය වුණේ නැහැ. මොකද ප්‍රධාන ප්‍රශ්න. ඒකට බන්ධනාගාර ලංකාවේ අතර ප්‍රධාන වශයෙන් තියෙන මේ බන්ධනාගාරවල ඒක රක්ෂිත බන්ධනාගාරවල ප්‍රශ්නේ. රක්ෂිත බන්ධනාගාරවල ඉන්නේ කවුද? කවුද රක්ෂිත බන්ධනාගාරවල ඉන්නේ? කවුද? රක්ෂිත බන්ධනාගාරවල ඉන්නේ ලංකාවේ අධිකරණයේ නියම කරලා වැරදිකරු හරි චෝදනා ගොනු කරපු අය තමයි බන්ධනාගාරේ ඉන්නේ. ලංකාවේ හැමෝම දන්නේ මේ විදිහට තමයි. ඒක තමයි. ඉතින් වැරදිකරු රක්ෂිත බන්ධනාගාරේ නැහැ. අන්න රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ සැකකරු. ඔය සැකකරු කියන්නේ පොලිසිය හෝ වෙනත් විමර්ශන ආයතනයක් විසින්. කියන්නේ ලංකාවේ විධායකයේ අංශයක් කිව්වොත් විධායකයේ අංශයක් වෙන පොලිසිය හෝ වෙනත් විමර්ශන ආයතනයක් නැත්නම් නීතිය බලාත්මක කිරීමේ ආයතනයක් විසින් අධිකරණයට ඉදිරිපත් කරනවා යම් සැකකරු විවිධ චෝදනා මත. හරිද? ඒ විවිධ චෝදනා මත ඉදිරිපත් කරනවා අධිකරණයේ නියම තීරණය කරනවා ඔවුන්ට අප දෙනවද නැත්නම් අප නොදී රක්ෂිත බන්ධනාගාරගත කරනවද කියලා. හරි. ඒ අනුව අන්න එහෙම අප නොදී රක්ෂිත බන්ධනාගාරගත කරපු සැකකරු තමයි මේ ඉන්නේ. එතකොට ප්‍රමාණාත්මක වශයෙන් ගත්තොත් වැඩිපුර ඉන්නවද නැත්නම් මේ ප්‍රමාණාත්මක නෙමෙයි රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ ඒ අයම තමයි. රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ ඒ අයම තමයි. රක්ෂිත බන්ධනාගාරවල ඉන්නේ. එතකොට මේ ලංකාවේ සමහර අවස්ථාවන් වල සිරගෙවල් වල නැත්නම් අපි කියනවා රක්ෂිත බන්ධනාගාරවල මේ බන්ධනාගාර කියන්නේ ඒවැ සිරගෙවල් කියලා කියන්නේ පොදු ඒවැ ඉන්නේ වැරදිකරු. කියන්නේ අධිකරණයේ වැරදි කරයි කියලා ඔප්පුවෙච්ච අය. හරිද? එතකොට ඒ අය මේ ලංකාවේ අපිට දැන් වාර්තා වෙලා තියෙන දෙයක් තමයි ලංකාවේ ඒ අයට රක්ෂිත බන්ධනාගාරවල කටයුතු වලට යොදාගෙන තිබෙනවා. ඒක ඇත්තනේ ඒක අර මැන්ඩෙලා ප්‍රතිපත්තිය කියලා තිබෙනවා ඒවට විරුද්ධයි ඇත්තට. සරකකෝ රක්ෂිත බන්ධනාගාරවල සැකකෝ ඒකට තදී. ඒවා අපි වෙනම කතා කරමු. නමුත් දැන් මෙතන අපි දැනගන්න ඕනේ මේ ඉන්න සැකකරු. සැකකරු කියන්නේ විවිධ චෝදනාවලට අර නීතිය බලාත්මක කරන නිලධාරීන් සැකපත්. ලංකාවේ ඇත්තටම අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රධාන එකක් තමයි මහේස්ත්‍රාත්වරයාට ඇත්තටම අභිමතානුසාරී බලයක් තිබෙනවා. ඉංග්‍රීසියට අප දෙනවද නැද්ද කියන එක තීරණය කරා. ඒ කියන්නේ මහේස්ත්‍රාත්තුමාට ඕන නම් දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. එතන ප්‍රධාන වශයෙන් සලකා බලන කාරණාව තමයි මේ නඩුවේ. මේ නඩුවට දිගින් දිගටම මොකද වෙනවද කියන කාරණාව මම කියන්නේ පොදුවේ අපි බලන දෙයක්. හරි. ඒක ලංකාවේ මේ අපදීමේ ප්‍රතිපාදන තියෙන්නේ අප පනත කියන පනතේ. ජනවාදී අප පනත. ඒ අප පනතේ තියෙන්නේ අප පනතේම තිබෙන්නේ ප්‍රධාන දේ තමයි අර අප දෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. අප දෙන්න තමයි අප පනත හදලා තියෙන්නේ. අප නොදීම කියන්නේ විතරේකී කියලා තමයි කියන්නේ. අප නොදීම විතරේකී කියලා කියන්නේ. විතරේකී. ඒ කියන්නේ අප නොදෙන්නේ සුවිශේෂී කර්ම වල.
අප නොදෙන්නේ සුවිශේෂී කරුණු ටික ඔයා එන්නේ නැතුව ඉන්න ඕන අධිකරණය මගහැරලා ඉන්න මේ වගේ කාරණා. විශේෂ සහ නොදෙන අනිත් හේතු තමයි තමත් නීති වලින් අපදීම සීමා කරලා තියෙනවා. ඒකයි මෙතන ප්‍රධාන අපි සලකා බලන්න කාරණා. අපදීම සමහර නීති වලින් සීමා කරලා තියෙනවා. ඒකට ප්‍රධාන නීතියක් දැන් උදාහරණයක් විදිහට පොදු දේපල පනත. දැන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තේ පොදු දේපල පනත. පොදු දේපල පනත කියන්නේ මහාධිකරණයෙන් පොදු දේපල පනතට චෝදනා කරනවා. මහාධිකරණයෙන් තමයි අප ලබා ගන්න අවශ්‍ය. හරි. මම ඒකෙන් අදහස් වෙන්නේ මහේස්ත්‍රාත්වරයාට දෙන්න බැහැ කියලා. නමුත් මහාධිකරණයෙන් තමයි අප ලබා ගන්න. එතකොට මහේස්ත්‍රාත්වරයා නීතියෙන් නගනවා. මහේස්ත්‍රාත්වරයා කියන එකට මහේස්ත්‍රාත්වරයාගේ දෑත බැඳලා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රතිනේ යම් සීමාවක් තියෙනවා. ඒකට මහේස්ත්‍රාත්වරයාට බාහිර සමාජයෙන් බලපෑමක් කරනවා. අපි හිතමු ලොකු වැරැද්දකට මහේස්ත්‍රාත්වරයාට අපදෙන්න පුළුවන්. ඇත්තටම නීති ප්‍රකාරව අනුව අපදෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඇතැම් වැරදි නිශ්චිතව දක්වලා තිබෙනවා. ඒවට අප ගන්න මහේස්ත්‍රාත් උසාවියේ නෙමෙයි. ඒවට අප ගන්න මහාධිකරණය. ඕ අපි ආචාර්යාධිකරණය. හරි. එතකොට පොදු දේපල පනතත් එහෙම එක. ICCPR පනත ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් වාසනයක්. අර නටාෂා ඉදිරිසූරියනේ. ඒවේ පනතේ ප්‍රතිපාදන තියෙන්නේ මහාධිකරණයෙන් අප ගන්න. නමුත් මහේස්ත්‍රාත්වරයාට ඒ පනතකින් ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයාට පුළුවන් මේ චෝදනාව, ඒ කියන්නේ මේ චෝදනාව මේ පනතේ යටතේ පවත්වාගෙන යන්න බැහැ කියන පදනමෙන් ලබා දීමේ හැකියාව තිබෙනවා. එහෙම තමයි නටාෂාට ලබා දුන්නේ. හරි. ඒක මම මෙතන බන්ධනාගාරවල තත්ත්වය ඇත්තටම ඒ වගේ තත්ත්වයක් නෙවෙයි. බන්ධනාගාරවල ගත්තොත් ප්‍රධාන වශයෙන් දැන් 160ක් පමණ ඉන්නේ වාර්තාවල් ගන්න මත්ද්‍රව්‍ය වැඩි කරනවා. බන්ධනාගාරයේ ඇතුලේ 60%ක්ම ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකාරයෝ. වැඩි සැකකරු. මත්ද්‍රව්‍ය සැකකරු. එතකොට මොකද මේ කියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා පොලිසියෙන් ගොනු කරන්නේ පොලිසිය විසින් ගොනු කරපු අය. හරි. එතකොට මේ අය ප්‍රමාණය එන්නේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අපි කතාවක් දෙනවනේ සාමාන්‍ය ජනවාරයේ පොලිසියට ඕනනම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝන්ගේ අතේ පෑන්න තින්නේ. එහෙම තත්ත්වයක්ද? ඔව් මේමයි. දැන් මොන විදිහකින් හරි ලංකාවේ මත්ද්‍රව්‍ය සැකකරුවන් බන්ධනාගාරයේ එන්නේ වැඩි වෙලා තියෙනවා. හරි. ඒක වැඩි වෙන්න මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා පොලිසිය කරනවා. අන්දක පසුගිය දවසක පොලිසියේ ඉහළ නිලධාරි මහත්මයෙක් කියනවා අපි හොඳට රාජකාරී කරන නිසා තමයි බන්ධනාගාරවල 40,000ක් විතර මිනිස්සු ඉන්නේ. හරි. ඉතින් ඒක තමයි අපි කියන්නේ චෝදනා ගොනු කිරීම කියන එක කරන්නකේ බලය තිබෙන්නේ පොලිසියට විශේෂයෙන් මත්ද්‍රව්‍ය වර්ධි සම්බන්ධයෙන්. එතකොට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තහම මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකට වඩා වැඩි නම් චෝදනාව ගොනු කරන්නේ. ඒ කියන්නේ දල සාම්පලය අපි ඒකට කියනවා මත්ද්‍රව්‍ය සාම්පලය කියලා. ඒක ඇවිත් පොලිසිය විසින් කොහේට තැනක කියලා අධිකරණයට ඉදිරිපත් කරනවා. දල සාම්පලය. ඒ කියන්නේ ඒකේ අදහස් කරන්නේ ඒකේ තියෙන්නේ මත්ද්‍රව්‍යද නැද්ද කියලා තීරණය කරන්න පොලිසියට බලයක් නැහැ. ඒ කියන්නේ අපි දැන් මත්ද්‍රව්‍යයක් දැන් මං ගාව මත්ද්‍රව්‍යයක් තිබිලා මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් පොලිසිය සැක කරනවා මේකේ තියෙන මත්ද්‍රව්‍යයක් කියලා. එහෙම කියලා සැක කරලා පොලිසිය චෝදනා ගොනු කරනවා. හැබැයි පොලිසියට නිශ්චිත වශයෙන්ම බලයක් නැහැ මේකේ තියෙන මත්ද්‍රව්‍යද නැද්ද කියලා. ඒකට රස පරීක්ෂකයට යවනවා. ඔව් ඒක තමයි රස පරීක්ෂකයට යවන්නේ. රස පරීක්ෂක තමයි කියන්නේ මේකේ තියෙන මොනවද. එතකොට ඒ අනුව පොලිසිය විවිධ අයට විවිධ විදිහට මේ චෝදනාව ගොනු කරනවා. හරි. එතකොට චෝදනාව ගොනු කරලා අර ග්‍රෑම් ප්‍රමාණය වැඩි නම් මහාධිකරණයෙන් අප ගන්න සිද්ධ වෙනවා. එතකොට මහේස්ත්‍රාත්වරයාට අපදීමේ බලයක් නැහැ. මේ මොකද මහේස්ත්‍රාත් හැකියාව ගොනු මේක තියෙන මත්ද්‍රව්‍ය නැති කියලා මහේස්ත්‍රාත් ඒක සාම්පලයේ රස පරීක්ෂකයට යොමු කරලා අර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට රස පරීක්ෂක වාර්තා වෙන්න ලංකාවේ ප්‍රමාදය අනුව මාස 6කට අධික කාලයක් ගත වෙනවා. කියන්නේ දැන් බැරි වෙලා හරි ඔයාව මත්ද්‍රව්‍ය තිබිලා කියන්නේ පැනඩෝල් ටිකක් කුඩු වෙලා හරි ඔයාගේ සාක්කුවේ තිබිලා ඒක පොලිසියෙන් ගන්නවා. ඒතර ඒගොල්ලෝ සැක කරනවා මේක මත්ද්‍රව්‍ය කියලා. ඊට උසාවියට දාලා මහේස්ත්‍රාත් දැම්මාම ඒක චෙක් කරලා බලන්න යවනවානේ බන්ධනාගාරයට ඒක යවනවානේ. එතකන් අර රස පරීක්ෂකගේ වාර්තා වෙනකන් බන්ධනාගාරගත වෙලා ඉන්නේ සිද්ධ වෙනවා. නැත වෙලා ඉන්නේ සිද්ධ වෙනවා කියන්නේ විශේෂ කරුණු දක්වලා සුවිශේෂී කරුණු දක්වලා මහාධිකරණයෙන් අප ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් ඒකට මාස දෙක තුනක කාලයක් ගත වෙනවා. මොකද මේ process එක කියන්නේ ක්‍රියාවලිය යන පොඩි කාලයක් ගත වෙනවා. ඒකත් හැබැයි සුවිශේෂී කරුණු දක්වනවා. හැම කරුණකටම මේ වගේ සුවිශේෂී කරුණු නැහැ. මොකද සුවිශේෂී කරුණු අතර තමුන්ට ගොඩක් වෙලාවට නැහැනේ.
එතකොට තියෙන්නේ එතකොට බොහෝ දුරට බොහෝ මේ පුද්ගලයන්ට ඉතින් මහාධිකරණය අප ගන්න ඊදම් ලැබීම අප විවිධ හේතු මත බොහෝ අය රසපරීක්ෂක වාර්තා යනකම් බන්ධනාගාරයේ සිටිනවා. එතකොට මේ බන්ධනාගාරයේ සිටීම නිසා ඔහුට ඒ මාස 7 8 9 වගේ කාල සීමාවක බන්ධනාගාරයට ගත වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඊට අමතරව 20යි 22 අලුතෙන් ගෙනාවු මේ විෂවර්ග අභින්න අන්තරාදායක ඖෂධ පනතට කරන අප සංශෝධනය යනවා ග්‍රෑම් 10ට වැඩිනවා. 10 හෝ 10ට වෙන්න එයාට අප ගන්න අභියාචනාධිකරණයෙන් අප ගන්න අභියාචනාධිකරණය අභියාචනාධිකරණය ඔයගොල්ලෝ දන්නවා එකයි තියෙන්නේ ලංකාව. එකයි තියෙන්නේ. එතකොට ඒක නිසා යාපනයේ දැන් මට කලකියුද මට නුවරඑළියේ නුවර දෙගාල්ලේ ධම්මන්තේ මන්ත්‍රාගලේ කොළඹද හැමෝම එන්න වෙනවා මේ අභියාචනාධිකරණයට අප ගන්න. කියන්නේ මුළු ලංකාවෙම තියෙන්නේ එක අභියාචනාධිකරණයක්. ඒකෙන් අප ගන්න කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒක නිසා මේ බන්ධනාගාර පදවතේ සෑහෙන ඉහළ ගිහින් තියෙනවා. මොකද ග්‍රෑම් 10ට වැඩි ප්‍රමාණයක් අර දල සාම්පලයේ 10ට වැඩි. ඒතකොට ඕක ග්‍රෑම් 10ට වැඩි නම් ඒකත් යනවා රස පරීක්ෂක. ඒකත් අර අභියාචනාධිකරණය ඔබ සලකා බලන්න රස පරීක්ෂක වාර්තා වාහ. රස පරීක්ෂක වාර්තා වෙන්නේ මාස 7-8ක් යනවා. ඒක ඔහුට සිද්ධ වෙනවා බන්ධනාගාරේ. ඉතින් මේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වර්ග සම්බන්ධ ලංකාවේ තියෙන මේ තත්ත්වය නිසා තමයි ලංකාවේ බන්ධනාගාර පදවතේ එන්නේ වැඩි. හැබැයි කලින් නම් ලංකාවේ හිටිය ඇත්තටම දේශපාලන සිරකරුවනේ සිරගෙවල් වල වැඩිපුරම මේ ළඟදී ඉඳලාන්ට ඔය මත්ද්‍රව්‍ය يعني එහෙම කියන්න බෑ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි ඇත්තටම මේ නීති දැඩි කිරීම සහ අනිත් එක තමයි හොඳට මතක තියාගන්න ලංකාවේ චෝදනා ගුණකරන පොතේ. මේක අපිට කියන්න පුළුවන් රස පරීක්ෂක වාර්තාවලදී ඔය රස පරීක්ෂක වාර්තා ඕන තරම් ඇවිල්ලා තියෙනවා ඒවා තියෙන මත්ද්‍රව්‍ය නොවන බව. රස පරීක්ෂක වාර්තා ඕන තරම් ඇවිල්ලා තියෙනවා ඒවා තියෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකට වඩා අඩුයි කියලා. එතකොට ඒවා එන්න තියෙන කාලය නිසා කියන්නේ ලංකාවේ මම කියන්නේ ලංකාවේ තියෙන කාර්යපටිපාටි ප්‍රශ්නේ නිසා තාක්ෂණික දෝෂයන් කියන්නේ රජයේ තාක්ෂණික දෝෂයන් කාර්යපටිපාටි රජයේ තාක්ෂණික මෙන්න මෙහෙම රජයේ තාක්ෂණික දෝෂයන් නිසා රජයේ ක්‍රියාපටිපාටි දෝෂයන් නිසා අපේ කාලයේ ගත වීම මත අර ඒ වගේ අයට ඒ වගේ මිනිස්සුන්ට සමාජයේ මත්ද්‍රව්‍ය සාම්පලයක් නොවන බවට සහතිකයක් වෙන කෙනාට මාස 7-8ක් වන්දනා නිකරුණේ ඉන්න වෙලා තියෙනවා. ඊට අමතරව තව සමාජයේ ප්‍රමාණය අඩු වෙන්නේ. එතකොට එයාට ඒ අවස්ථාවේ වරද පිළියම් යන්නේ තිබ්බ අවස්ථාව යන්න දීපා. හරිද? ඒ වගේ මේ අපේ ආයතනවල ප්‍රමාදයන් නිසා තමයි සෑහෙන ප්‍රමාණයක් මිනිස්සුන්ට මේක ඇතුලේ ඉන්න වෙලාවට. ඉතින් මේක මම නෙමෙයි. මේක විශේෂයෙන් මම නෙමෙයි. මේක තමයි මේක මම නෙමෙයි. ඇත්තටම මේක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේක පිටකපු වාර්තාව බන්ධනාගාර පිළිබඳව තියෙනවා. මේ වාර්තාවේ පැහැදිලිව මේ තත්ත්වය දක්වලා තියෙනවා. බන්ධනාගාර තදපද එන්නේ වැඩි වෙන බව දක්වලා තියෙනවා. ඒ වැඩි වීමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ආයතන සම්බන්ධීකරණය කරලා වැඩ කරන්න අවශ්‍යයි කියන එක දක්වලා තියෙනවා. 54 වගන්තිය වගේ වගන්ති භාවිතා කරන වෙනකොට 78 වගන්තිය වගේ වගන්ති භාවිතා කරන්න කියලා ඒක නිර්දේශ කරලා තියෙනවා. එතකොට ඒක පැහැදිලිවම දක්වලා තියෙනවා 54 වගන්තිය අපිට අවුරුදු ගන්න 54 වගන්තිය භාවිතා කරාට වන්දනාගාරයේ ඒ දෙපාර්තමේන්තු වාර්තාව කියන ඕක ජාවාරමකට සම්බන්ධ නැහැ. ඒ ඕම් සාමාන්‍ය උන්ගේ අතේ තිබ්බ විතරයි කියන්නේ. අතේ තිබ්බ විතරයි කියන්නේ. ඒ වාර්තාවේ තියෙන්නේ. මේ ඉතින් මේ වගේ තත්ත්වයක් නිසා තමයි ඇත්තට මේක වර්ධනය වෙලා තියෙන්නේ. මට අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩ දෙනෙක් මේ පහුගිය කාලේ පුරාම ආණ්ඩුවට චෝදනා කළා විශේෂයෙන්ම හර්ෂණ නානායක්කාර අධිකරණ ඇමතිතුමාට එයා මේකන කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේක උනේ කියලා. ඒක තමයි තියෙන ප්‍රධානම චෝදනාව. ඒක නිසා දැන් මම දැක්කා ටීවී එකේ හර්ෂණ නානායක්කාර ඇමතිතුමා සමහර දේවල් ස්ටේට්මන්ට් පවා නිකුත් කරන්න සිද්ධ වුණා. මෙහෙමයි. ඇත්තටම මේ ආණ්ඩුවට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරි ලෝකයේ පිළිගැනීමක් තියෙන බන්ධනාගාර ගැන රජයේ ආරක්ෂා වර්තේ තියෙන ඒවා කියන්නේ. ඒ රජයේ ආරක්ෂා වර්තේ තියෙන ඒකට ඇතුළට කුඩු යනවා නම් ඒක නවත්තන්නත් ඕනේ ආණ්ඩුව තමයි. ඒකේ එළියෙන් මොනවාද ඇතුළෙන් එළියට එනවා නම් ඒක නවත්තන්නත් ඕනේ ආණ්ඩුව. නෑ පහුගිය කාලේ මම කියන්නේ මේ බන්ධනාගාරයේ පිළිබඳ වගකීමෙන් ගැලවෙන්න කිසිසේත් හැකියාවක් නෑ ආණ්ඩුවට. ඒකට හේතුව ඒක ආරක්ෂිත ප්‍රදේශ. ඒක ආරක්ෂිත වෙනවා. ඒකට ඇතුළට මොනවා හරි යනවනේ ඒක ඒ වැහද්ද ඒගොල්ලෝ තමයි ඒක විසඳගන්නේ. අර ඒකෙන් එළියට මොනවා හරි යනවනේ ඒක විසඳගන්නේ නෑ ඒගොල්ලෝ. මොකද ඒක පොලින් මත වෙච්ච ආරක්ෂිත ප්‍රදේශයක්. ඒක ඇතුළේ කැරලි ඇති ඕක පිළිගන්නේ මම මේ කියන්නේ. ඒක ආණ්ඩුවේ නොහැකියාව. මම කියන්නේ එතන නෙමෙයි මේ ප්‍රශ්නේ අපි හඳුනා ගන්න ඕනේ එතනින් නෙමෙයි. මේ ප්‍රශ්නේ හඳුනා ගන්න ඕනේ විශේෂයෙන් මත්ද්‍රව්‍ය වර්ග සම්බන්ධයෙන් ලංකාවේ ආලාන්තන කිසි මේකේ චෝදනා ගොනුවේ පොලිසිය.
ඒ පොලිසියට ලොකු අභිමත බලයක් තිබෙනවා. බලයක් තිබෙනවා ඔයාට ඕන චෝදනාවක් ගොනු කරන්න. කියන්නේ පොලිසියට ඕන නම් ඕන චෝදනාවක් ගොනු කරන්න පුළුවන්. ඒකට හේතුව අර දල සාම්පලයක් අපි ගන්න. දල සාම්පලය. පොලිසිය මුදා ගන්න යන ඒ සාම්පලය පරීක්ෂා කරලා එන්න කාලයක් ගත වෙනවා. මිනිස්සෙක් රක්ෂිත බණ්ඩාරයට ගත කිරීම සඳහා මේක යොදා ගන්න. නැත්තම් නීතිය හැටියට ඇත්තටම අනන්‍ය සම්පතයි. ඒ කියන්නේ තමන් සතුවම මේක තිබිය යුතුයි කියන එක තමයි කියන්නේ. ඒක පොලිසියෙන් සයිදුලෙහි ගහලා තියෙන මන් දන්න තරමින් බෑන් දෙකට වැඩි නම් අර 54 වලන්තිය ඇත්තේම චෝදනා ගොනු කරන්නේ. ඒ කියන්නේ 54 යටතේ යන්න ඕනේ. මේ 54 වලන්තිය කියන්නේ විශ්වාස අභින්න අන්තරායක රාජ්‍ය ආඥා පරිදි 54 වලන්තිය කියන්නේ ජාවාරම් කරනවා. පුදු ජාවාරම් කිරීම නිෂ්පාදනය ඒවා කරන එක තමයි 54 වලන්තිය තිබෙන්නේ. හරිද? ඒකට අපදෙන්න හැකියාවක් නැහැ මහේස්ත්‍රාත්වයට ඒකට අපදෙන්න හැකියාව තියෙන්නේ මහ අධිකරණයෙන් කියන එක තමයි කියන්නේ. ඒක ප්‍රමාණයක් වැඩි වුණාම ආධිකරණය තමයි අපදෙන්න නැත්නම් අභියාචන දුක. ඔය தත්ත්වය මත සම්පූර්ණ මිනිස්සුන්ගේ පොලිසියට පුළුවන් තමන් ලංකාවේ පොලිසිය කරන ප්‍රධාන වැඩක් තමයි ඒක අපිට කියනවා හැම විටම මිනිස්සු බලනවා නීතිය මිනිස්සුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තියෙන නීතිය. දැන් උදාහරණයක් විදිහට මිනිස්සුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි නීතිය ඔය ඒ නීතිය විදිහට ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. විශේෂ විමර්ශනයට පෙර දැන් විමර්ශනයක් කියන්නේ අතර විමර්ශනය කරන්නේ අහතරලා 50 දැන් ඔය 54 වදන්තියට තියෙන ප්‍රමාණය වැඩි කිරීමෙන් හරි මේක ඉදිරිපත් කරනවා අනිවාර්යයෙන් ඔහුට රක්ෂිත බන්ධනාගාරයට ඇති වෙනවා. පස්සේ තමයි කාලයක් ගිහිල්ලා තමයි මේක මොකක්ද උනේ කියලා ප්‍රතිඵලෙ එන්නේ. එතකොට ඒක නිසා වෙනවා තියෙන්නේ මේක කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා දෙන්නේ. මේකේ මේ අධිකරණයේ ප්‍රමාදයෙන් මේකට බලපාන. හරි. මේ අනිත් ආයතන වල ප්‍රශ්නේ නිසා බලන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන ආයතනයේ සිද්ධ වෙලා තියෙන්නේ ඒක විශ්වසනීයත්වය ගිලිහිලා තියෙනවා. ඒකට අතිවිශාල රැඳවියන් ප්‍රමාණයක් දාලා උන්ට සිද්ධ වෙලා තියෙනවා අර පොඩි නිලධාරීන් පෙරසකකින් ඒක මැනේජ් කරගන්න. ඒකට රැඳවිය හරහා රැඳවියන් පාලනය දෙන අද අහන්න ලැබෙනවා මොනවද කාමර පාටිය ආරම්භ මේ මොනවද ඒ ඇවිල්ලා රැඳවියන් පාලනය කිරීමේ ක්‍රම රැඳවියන්ගෙන් තමයි රැඳවි පාලනය. පරණ රැඳවිය තමයි මේ එහෙම කියන්නේ ඒක බෝඩ්ස් පාව. ඒක මොකද වෙලා තියෙන්නේ මේක පිරෙනවා. පස්සේ මේක කරගන්න බෑ. මේ වෙන ක්‍රමවේද කියන්නේ එහෙනම් දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ රස පරීක්ෂණ වාර්තා ඉක්මන් කරන එක. අනිත් එක තමයි ඒක වගේ ඒකත් කරන්න ඕන වැඩ. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නේ මේ කාරණා ආණ්ඩුවට දැන් කරන්න පුළුවන් ප්‍රධාන එක තමයි ඔය කිව්වාගේ රස පරීක්ෂණ වාර්තා ඉක්මන් කරන එක. අනිත් එක තමයි පොලිසිය පිළිබඳ විනිවිද භාවයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ කැමරා හයි කරලා බොඩි කැම් දාලා ඒවා කියනවා කොටම තාවේ නෑනේ. බොඩි කැම් එකක් කියන්නේ ආණ්ඩුව සෑහෙන කාලයක් මේක හරිද මේ අවුරුදු දැන් ඒ කියන්නේ බොඩි කැම් එකෙන් මෙතනදී මේ නගරෝදෙන් බොඩි කැම් එක වැඩගත් වෙන කොහොමද අර අනන්‍ය සම්පතේ පුලන් මතකයේ අවිස්සාවෙල පැත්තේ හරි කොහේද ප්‍රශ්නයක් ඇති වෙනවා අර පොල්ලක් අරගෙන අර මොකද නේ ප්‍රශ්නයක් ඇති වෙනවා මතකද මේ අවිස්සාවෙල අර කුඩු දැම්මා කියලා ලොකු මේ මුළු විශාල ප්‍රශ්නයක් ඊට වඩා හොඳයි මේ බොඩි කැම් එකම ආවිච්චි කරලා ඒක නිලැඳි විතරක් නෙවෙයි සිවිල් ලැඳි ඒගොල්ලන්ට රාජකාරියට පිටත් වෙනකොටම අරට ඒතර සිවිල් ලැඳි ගියත් ඒක මොකද ඒක පොඩි කැම් පළඳගෙන ගියාම ලේසි. ඒකට අපි බොඩි කැම් එක තියෙනවා නම් එවෙලෙම දැනගන්න පුළුවන් ස්ථානාධිපතිකාරී එස්තර මේක ඇත්තටම මේක තිබ්බා. ඒකෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නම් ක්‍රමයක් ඒක. ඒ පොලිසිය විනිවිදභාවය ඇති කිරීම විමර්ශනය කියන එක සම්බන්ධව. මොකද විමර්ශනය කියන්නේ දැන් කරන දෙයක් තමයි පොලිසිය මිනිස්සුන් අතන ඔබ ගන්න පස්සේ සාක්ෂි එකතු කරනවා. හරි. මන්ත්‍රාලය සම්බන්ධව දැන් චෝදනාවක් ලබනවා මන්ත්‍රාලය ගන්නවා කියලා ගම්වල ඉන්න ඒ කියන්නේ නම් කියන අය මිනිස්සු ඉන්නවනේ. එයා මේක ගහනවා එහෙම කියලා කියන එයාව ගිහිල්ලා ගන්නවා. එයාගේ අතේ තියෙනවද නැද්ද කියන එක බලන්න. නීතිය හැටියට අතේ තියෙනවා. මොකද එයාව ගන්න. අවගෙන එයාට චෝදනා එකතු කරනවා. හරි. ඒකෙන් වෙන්නේ මේ නඩු පැච් වෙනවා. හරි. ඒක මම කියන්නේ ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. අනිත් එක තමයි ඕගොල්ලෝ දැන් බලන්න ඕනේ රක්ෂිත බන්ධනාගාරේ 40000ක් ඉන්නවා. ඉන්න පුළුවන් 11000 කියලා කියන්නේ. මොන තැනම රක්ෂිත බන්ධනාගාරේ සෙවුණියක් විතර වෙලා තියෙනවා. ඒක මිනිස්සුන්ට පහසුකම් නැතුව මිනිස්සුන්ට ඉන්න බෑ. ඔය රක්ෂිත බන්ධනාගාරේ ඇතුළට වුණාම ඒකට කියනවා මම අහලා තියෙනවා ඒකට කියනවා සමන් කරනවා. ඒක සමන් හිටගෙන නැති. ඒක කෙලින් රෝල ගහනවා. ඊට පස්සේ ලෙමන් කරනවා. ලෙමන් කියන්නේ ඒක ඉන්න බෑ. ඒ කියන්නේ මොකද කෙලින් අතර කියන උඩින් පැත්තට. ඔව් ඒක නිදා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ තමයි ඔය ටිකක් එහාට යන්නේ ඉතුරු දවස් වලදී ඔහි තදබද. ඒක තාම අශිෂ්ට ක්‍රමයක්. ඒක මොකද මේ සෙට් account එක මෙහෙම කරන එක. ඊට පස්සේ දැන් ඔයන් මේ තදබදේ වැඩි වෙලා හරි මේ
සම්පූර්ණ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. දැන් අපිට ආයි ප්‍රශ්න ගැන කතා කරන්න දෙන්නේ ප්‍රශ්න ගැන කවුරුත් දන්නේ. හරි. එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් තමයි. ප්‍රධාන විදිහ තමයි මම කියන්නේ ප්‍රමාදයන් ටික අවම කරගන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. තාක්ෂණය පුළුවන් තරම් උපයෝගී කරගන්න. උසාවි වලට තාක්ෂණය උපයෝගී කරගන්න ඒකට වැඩ පිළිවෙලක් හදන්න. හරි. අනිත් එක තමයි මේ අපි බලන්නේ අපේ මන්ත්‍රාලය සම්බන්ධ ප්‍රශ්නේ පුළුල්ල බලන්න. මන්ත්‍රාලය ප්‍රශ්න. දැන් මන්ත්‍රාලය සම්බන්ධ ප්‍රශ්නේ අපි 1990 වගේ ඉඳන් හැමදාම සාකච්ඡා වෙනවා. මෙච්චර කුඩු අහුන්නේ නැහැ. දැන් කුඩු අල්ලනවා කියලා ඉවරෙකුත් නැහැ. ඔව්. අන්න හරි. මේක ප්‍රශ්නේ. ඒක මන්ත්‍රාලය සම්බන්ධ ප්‍රශ්නේ අපේ දැන් එන්නේ මොකද වෙලා තියෙන්නේ? එන්න වැඩි වෙනවා. හැමදාම නිවුස් එක හැමදාම නිවුස් බැලුවොත් හැමදාම කුඩු හරි මොනාරි අහුවෙලා. ප්‍රශ්නේ ඉන්නේ වැඩි වෙලා තියෙනවා. ඒකට අපි අපේ ගත්තොත් මත්ද්‍රව්‍ය වර්ධිතාවේ වෙන එකත් වැඩි වෙලා තියෙනවා. ඒක මත්ද්‍රව්‍ය සම්බන්ධ රක්ෂිත බන්ධනාගාරය ගත කිරීම වැඩි වෙලා තියෙනවා. එතකොට මොකද්ද ඒකෙන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්නට පුළුවන්. බරපතල විදිහට විශ්වාස කරලා තිබෙන්නේ නීති දැඩි කෙරේ. අපි විශ්වාස කරලා තියෙන එක ඒ කියන්නේ අපිට පුනරුත්ථාපන ආයතන ගණනාවකුත් තිබෙනවා. අපේ ආණ්ඩුවේ කරන කන්දේවාඩුව වගේ තියෙන තියෙන මේ පුනරුත්ථාපන කාර්යාංශය ආයතන 2009 පස්සේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මේ national dangerous stocks දෙපාර්තමේන්තුවේ කරන පුනරුත්ථාපන ආයතන තිබෙනවා. තවත් පෞද්ගලික ඒවා තියෙනවා. ආණ්ඩුවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ආයතන තිබෙනවා. ඒ වගේ ගණනාවක් තිබෙනවා. ඒ සම්බන්ධ. නමුත් ඒවා හේතු කරාට අපේ මන්ත්‍රාලය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට ඒවත් කරේ. ඊට අමතරව අපි ප්‍රධාන වශයෙන් විශ්වාස කරනවා නීති දැඩි කරනවා අපේ විමර්ශනය කරන නීතිය බලාත්මක කරන පොලිසියට සහ අනිත් ආයතන වලට ඒවට නීති ඒවට බලය වැඩි කිරීම අපේ උපක්‍රමයේ වෙලා තියෙන බලය යෙදුවාම මේක යටයි යටපත් අපේ උපක්‍රමයේ වෙලා තියෙන්නේ අපේ උපක්‍රමයේ වෙලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ආයෙත් බලය ලබා දෙන්න වැඩිපුර එයාට අභිමතය ලබා දෙන්න බලය ලබා දෙන්න. ඒ කියන්නේ පොලිසිය යටමින නිලධාරියෙකුට ඕන නම් පුළුවන් කෙනෙක් අත්අඩංගු කරගෙන ඒක තමයි ඒගොල්ලන්ට අපි මම රජයක් විදිහට අපි උපාය මාර්ග වෙලා තියෙන පොදු වලට එරෙහිව දරවල් වලට එරෙහිව මන්ත්‍රාලය ප්‍රශ්න විසඳන්න අපිට. ඒ නීති බලාත්මක කරන ආයතන වල බලය වැඩි කරනවා. හරි ඕක වෙලා තියෙන්නේ. නීති දැඩි කරනවා. දැන් ඉස්සර හයි කෝට් එකෙන් අප ගන්න ඒවා ඒගොල්ලෝ දැන් කෝට් සපිල් එකට ගන්නවා. අභියාචනා කරනවා. ඒ වගේ මිනිස්සු රක්ෂිත කරනවා ගතිය වැඩි වෙන්නේ. ඒක තමයි අපේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මට කියන්නේ අපේ උපාය මාර්ගය සාර්ථක නෑ. සාර්ථකයි නම් මේක අඩු වෙන්නේ නැහැ. වෙන්න ඕනේ ලෝක අනිත් රිවර්ස් වෙන්නේ. ඒකට මේක දාන්නේ දැන් සාර්ථක වෙලා නැහැ. එතකොට රටක් විදිහට අවුරුදු ගණනක් තිස්සේ මේ උපාය මාර්ගයේ ගිහිල්ලා අර්බුදයේ කියන්නේ ප්‍රශ්නයට විසඳුම්. දැන් පෞද්ගලිකවත් බලන්නේ අපි ප්‍රශ්නයක් ආවොත් අපි ඒකට විසඳුම් බලනවා. ඒ විසඳුම සාර්ථක නැත්නම් අපි වෙන විසඳුමක් කරනවා. මොකද අපි කරන්නේ. එහෙම ටෙස්ටිං කරලවත් නැහැ. එතකොට දැන් මේක ප්‍රශ්නයට විසඳුම විදිහට අපි භාවිත කරගෙන එන්නේ මේ බලය වැඩි කිරීම. නීති වැඩි කිරීම, නීති දැඩි කිරීම, බලය වැඩි කිරීම. ඔක තමයි අපි කරලා ඕක කරලා අපි දැන් හොදා ගන්න මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒකෙන් වෙලා තියෙන මොකක්ද? අලුත් ප්‍රශ්න නිර්මාණය වෙලා. බන්ධනාගාර ප්‍රශ්නයි අලුත් ප්‍රශ්න. ආන්දෝලන දැන් ඔය හර්ෂන් නානායකකට තියෙන මේ ප්‍රශ්නේ. යාගේ මේ එතන රොක්කින් රහිත ක්‍රියාපාලන නොසලකීලා වෙනම කතාවක්. මම කියන්නේ අපි ඒක කියන්න ඕනේ. ඒක වෙනම කියන්න. එතන තිබුණ සලකන. නමුත් අපි බලන්න මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒක ආණ්ඩුවට අපි කියන්න ඕනේ දැන්. ඔයගොල්ලෝ ඒවට උත්තර දෙන්න නෙමෙයි. ඒවට ඕගොල්ලෝ උත්තර දී ගන්න. අපි ප්‍රශ්නේ විසඳන්න මාර්ගයකට යන බවක් තියෙන්නේ. ඇත්ත මාර්ගය මම මේ කියන ප්‍රශ්නේ. ඒක මත්ද්‍රව්‍යයක් වැඩි වෙනවා, බන්ධනාගාරات වැඩි වෙනවා. අපේ උපාය මාර්ගය සම්පූර්ණ අසාර්ථකයි. ඒකෝට එහෙනම් මොකක්ද අපි කරන්නේ? වෙන උපාය මාර්ගයක් තෝරන්න. මේ මිනිස්සුන්ට නීති වැඩි කරලා මිනිස්සුන්ගේ රක්ෂිත බන්ධනාගාරවල දක්වන එකෙන් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒත් කතා. එතකොට එහෙනම් මොකක්ද කරන්නේ? එහෙම තමයි රටවල් බලය තියෙන්නේ. මට ඒක අතුරු ප්‍රශ්න අහන්න තියෙනවා. දැන් එතකොට දැන් ඕකෙන් අර සාධාරණීකරණය කරනවාද දැන් හිරකාරයෝ ඒක ඇතුලේ කැරැල්ලක් කරපු එක නිර්මාණය වෙච්ච එක සාධාරණයිද ඒ කියන්නේ? මම කියන්නේ සාධාරණ. ඒක මම කියන්නේ මේ නිලධාරීන් මරපු එක සාධාරණ නෑ. නමුත් එවැනි තත්ත්වයක් ඇති වෙන බව අපි කලින්ම කිව්වා. මම නම් කලින්ම කියලා. ඒ කියන්නේ මේ තදබදේ එන්නේ වැඩි මිනිස්සු කැරලි ගහනවානේ. දැන් මිනිස්සුන්ට එක බාත්රූම් එක්කෙනෙක් එකයි තියෙන්නේ. බාත්රූම් එකේ නිදා ගන්න. ඒ කියන්නේ නැසිකිළියේ නිදා ගන්න තත්ත්වයක් තියෙනවා. ඒ කොහොමද ඒ වගේ මිනිස්සු ටික පාලනය කරන්න බඳනා ගන්න? ඒතර මේ මිනිස්සු ඉන්නේ තරහෙන්. එතකොට පිපිරි කොහොමත් දැන් මේ කොහොමත් තරහෙන් ඉන්නේ කොහොමද ගෙවල් වල මිනිස්සු අම්බෙලා කොමඩියස් එක දැන් මිනිස්සු හිතන්නේ මට දැන් මේ මීඩියත් එක කොමඩියත් එකයි කියලා මේක ඇහලා තියෙනකොට කැරලි ඇති වෙන ඕ වගේ ඔය තත්ත්වය උදා වෙනවා ඔය විදිහට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දුලන් මහත්තයා මේක දැන් මීගමුවේ පටන් ගත්තා මහරට ආවා ඊට පස්සේ මැගසින් එකට ආවා ඊට පස්සේ කුරුවිටට ආවා ඊට පස්සේ පල්ලන් සෙට්
මීට කලිනුත් ඔය තදබදිය තිබ්බනේ මේක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයිනේ. මීට කලින් තිබ්බට කියන එක වැරදි. මීට කලින් තිබ්බ කියන්නේ ඔය තදබදියේ කාලාන්තරයක් කිසි වර්ධනය වෙලා එක තැනක තමයි පුපුරන්නේ. දැන් උදාහරණයක් විදිහට එකපාරක් පුපුරපු තැන තමයි කොවිඩ් අවස්ථාව. 2020 කොවිඩ් අවස්ථාවේ. ඒකවල මතකද බන්ධනාගාර කීපේ කොයි වගේම. ඔය වගේ මහර බන්ධනාගාර තමයි විශාල ප්‍රශ්න ඇතුළේ කොවිඩ් වෙලා ඒක තදබදියේ වැඩි කොවිඩ් පොවිය කියලා හිතන කොවිඩ් රෝගියෙක් ආවයි කියලා දැනගත්ත මිනිස්සු බය වුණා. මේ කැරල්ලක් ඇතුළේ වෙඩි තිබ්බ එතන ඝාතනයන් සිදු වුණා. يعني ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඒක අනුරාධපුරයේ එහෙම වුණා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ අවස්ථාවේ. දැන් මෙතන පවා මෙතන මේ යම් ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න තමයි ඔළුදුවන. ඒකට ඒ මම කියන්නේ අනිත් ඒවාට ගිහිල්ලා තියෙන එක දැන් පල්ලන්සේම රැඳවියන්ගේ ඉල්ලීම මොකද? අපේ වාර්තා දෙන්න. වාර්තා දෙන්න. එහෙමනේ කියන්නේ. එහෙමනේ කියන්නේ. ඒගොල්ලෝ වාර්තා දෙන්න කියලා ඉන්නේ. ඒකට ඔය කැරලි ඇති වෙනවා. මම කියන්නේ ඕකේ මේ ගුණාත්මක කතාවන්නේ ගුණාත්මකකට තදබදී වැඩි වෙච්ච එක. අපේ නොහැකියාව. කොහොම කරම් එක තැනක ඇති වෙනවම යම් කමියුනිටි එකක් ගත්තාම එක තැනක ඇති වෙනවම ඒ ආරංචි යන්නේ. ඒ ආරංචි යනවා. අනිත් එක තමයි දැන් මොකද මේක පිට රැඳියට මොකද කරේ? ඔය එක එක තැන්වල ගිහින් තාම. ඔය ඒතර ඒගොල්ලෝ අර ටිකට කියන මේ ඒගොල්ලන්ට අර මොරාල් එක එනවා. ඔයගොල්ලෝ හදිනලා තියෙනවා ඒක. ඔය ප්‍රශ්න දීපද. ඕක නැති වෙයි. මම කියන්නේ අපේ ප්‍රශ්න මම කියන්නේ මොකද අපි ගත්ත උපාය මාර්ගය අසාර්ථක වෙලා තියෙනවා. ඒක විසඳගන්න. ඒ අතර වාගේ අධිකරණ ප්‍රමාදයේ අසවර්ක්ෂ වාර්තා ප්‍රමාදයේ විසඳන්න ඕනේ. ඒ ප්‍රධාන වශයෙන් අර කරන වාක්‍යවල උසස් කරන සමහර රටවල් මන්ත්‍රාලය වල නීති අනිත් පැත්තට අරගෙන තියෙනවා. සමහර රටවල්. අපි මේ වෛද්‍යකරයෙක් කිව්වේ. ඒ කියන්නේ මන්ත්‍රාලයේ නීති ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවෙම යන්නේ වැරදි දඬුවම කියන එක අපි ඉස්කෝලේ වල නගන්නේ. ඒක අනිත් පැත්ත හරවලා මේ නීති ලිහිල් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි එහෙම කරන්න බැහැ මේ දැන කියන්නේ මද්‍රව්‍ය යම්කිසි ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ලිහිල් කරලා නීති ලිහිල් කරලා. ඒ එහෙම අඩු කරගෙන තියෙනවා සමහරකට. ඒ නීතිය දෙඩි කිරීමෙන් නෙමෙයි නීතිය ලිහිල් කිරීම. ඒ එන්නේ ඒ වගේ අපි කියන්නේ දැන් නීති දැම්ම කියලා මිනිස්සු පාවිච්චි කරගෙන අතර යන්නේ නැහැ. ලංකාවට ඒක උචිත නැති කියන විද්‍යාත්මකව සලකා බලන්න ඕනේ. නමුත් මේ උපාය මාර්ග අසාර්ථක වෙන උපාය මාර්ග මම නම් කියන්නේ මේක ලොකු මෙහෙයුමක් කියලා. ඔය තියෙන පොදුත්තාපන ආයතන ඒවත් වද කඳුළු බෝඩ පත් වෙලා තියෙන පොදුත්තාපන ආයතන දැන් කන්ද කාඩුව ළමෙක් නොවුනොත් එක්ක කන්ද කාඩුව ළමෙක් නෙමෙයි. එතකොට ඒවත් එහෙම නැතුව යම් ආකාරයක ඒ පොදුත්තාපන ආයතනත් එක්ක ඒකාන්තයක් කරලා මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසඳන්නේ යම් කිසි සැලැස්මක් හදන්නට මේ පොලිසිය විසින් ඇවිල්ලා රක්ෂිත කරනායකට ගත කිරීමේ ක්‍රියාවලිය වෙනුවට වෙන ක්‍රියාවලියක් ගේනවා කියලා තමයි කියන්නේ. මේක විසඳගන්න බැහැ. අර ප්‍රමාදයන් නවමුද නෙමෙයි. බොඩි කැම්බේ වෙන ගහක තාක්ෂණය වැඩි කරලා ප්‍රමාදයන් නවම කරලා පොලිසිය නිර්වාහය හදුවොත් අර විශේෂ ප්‍රමාදයන් නවම පොලිසිය අර බොහොමඩ දෙමීම අපි කවුරුත් දන්න දෙයක් නෙමෙයි 50කට වඩා තියෙන බොහොමඩ දාන්න නැත්නම් වෙන බොහොමඩ දෙවීම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. මොකද හේතුව අරක ඉක්මනින් එක්ස්පෝස් වෙන එලිදරව්වෙන් ඉක්මන අරක එහෙම නෙවෙයි දැන් එලිදරව්වෙන් සෑහෙන කලින් ඒක අරමනසට වෙන්න ඕන දේ වෙලා ඒක සහ හෙම්බත් වෙලා ඒ මිනිස්සයා කැමති නෑ ආයෙ ඒක නිදහස් නේ ඇත්ත හොඳ මිනිස්සෙක් හරි අතුලට ගියාට පස්සේ මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම එළියට එන්නේ සම්පූර්ණයෙන්ම වෙන මිනිස්සෙක් වෙන. ඒක තමයි අපිට මතක තියාගන්න ඕන එක තමයි අපි මේ නීතියෙන් ඔය ඇත්තටම මිනිස්සු හිතන වැරදිකාරෝ 100ක් 1000ක් ඇතුළට ගිය වැඩක් නෑ. ඒක හොඳ මිනිස්සෙක් හරි ඇතුළට ගියෝ ඒක නිවැරදිකාරයෙක්ට ඇතුළත ඇත්තටම ඒකෙන් වැඩක්. ඒක අපි කල්පනා කරා. ඒක අපිට වෙන්න පුළුවන් බලන් ඉන්න ඇට අනිවාර්යයෙන්ම ඔය හෙට දවසේ ඔය මේක බලන් ඉන්න එක්කෙනාටත් වෙන්න පුළුවන් කාට වුණත් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක කල්පනා කරන්න ඕනේ. අනුයම අපි ශිෂ්ට සම්පන්න මිනිස්සු විදිහට අර ඇහැට ඇහැ දතට දත නියට නිය කියලා තිබ්බ ඉස්සර. එහෙම නෑ දැන් තියෙන්නේ මිනිස්සුන් රක්ෂිත බන්ධනාගාර මිනිස්සුන් නිදහස සීමා කරලා යම් ආකාරයක කරෙක්ෂන් එකකට. ඒ කියන්නේ බන්ධනාගාරට කියන්නේ ඒකයි. අපුරුතුමකින් කියන එකක් තියෙනවා මට ඒක මතක නෑ නමුත් ප්‍රධාන එකක් තමයි බන්ධනාගාරවල කරෙක්ෂන් කියන්නේ. අපේ සිරගෙවල් වලවත් ඒක නැහැ. කරෙක්ෂන් එක අපේ කොහෙද සිරගෙවල් වල දින්නේ සිරකරුවන්ව ගාල් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ කොහෙද තියෙන්නේ කරෙක්ෂන් කියන්නේ. කරෙක්ෂන් නම් හදන්නේ මුක්තාපනයකට මෙයා රිහැබිලිටේෂන් නැහැ. ඒකට ඒක නිසා අපේ බන්ධනාගාර ගත වීම කියන්නේ සමහර මිනිස්සු කියනවා වගේ නැවත අපරාධ කරන්න පෙළඹීමක් අපරාධ වැඩි වෙන එක නෑ. එයා ගිහිල්ලා එළියට එන්නේ තව හොඳට නොලෙජ් එක අරගෙනනේ. ඒ නිසා කේන්ති අපි ගැන කල්පනා කරලා බලන්න. නැවත අපේ උපාය මාර්ගය ගැන අපි නැවත කල්පනා කරමු. හරි. එහෙනම් බොහොම ස්තුතියි මේ පොඩක් කන්වර්සේෂන් එක දිග වුණා. ඕගොල්ලන්ට සමහරවිට අපි කියන එක ඇහෙන්නේ නැතුව ඇති මේ වටපිට බාධක නිසා. කොමුණත් අපි මේ බන්ධනාගාර ගැන සිරකරුවෝ ගැන මේ ඉදිරියටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීටදී පුළුල් සංවාදයකට ගිහිල්ලා මීටදී හොඳ තැනකට අපි ඉඳලා කියන්නේ අපේ මේ ආවම පහසුකමට තමයි මේක රෙකෝඩ් කළේ. මේක මට ගන්න ඕන නැහැ. කියන්නේ
මානව හිමිකම් ගැන ගොඩක් කතා කරපු එක්කෙනෙක් තමයි දුලන් දසනායක කියලා කියන්නේ. නීතිඥවරයෙක් වශයෙන් එයා සෑහෙන කාර්යභාරයක් කරලා තියෙනවා සහ වෙනස් මතධර්ම පුද්ගලයෙක්. ඒකෝට සමාජයේ ගොඩක් වැදගත් අදහස් එන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක කළේ. ඉතාම ඉක්මනින් මේ ගැන ඊට වැඩිය හොඳ සාකච්ඡාවක් හොඳ එන්වයරන්මන්ට් එක හොඳ පරිසරයක් යටතේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වෙනකන් අහගෙන ඉඳපු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.